අපිට දැන් මේ දේශනාවලදී මෙන්න මේම දෙයක් ඇහෙනවා. සිතක් එනවා. සිත දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. එතකොට සිත දිහා බලාගෙන ඉන්නකොට සිත අවසන් වෙනවද? සිත අවබෝධයටපත් වෙනවද කියලා පැහැදිලි කරලා දෙන්න. මෙහෙමයි ඔබ වහන්සේලා හිත ඒ අහන ප්‍රශ්නේ සිතක් එනවා කියලා කියනවා. සිත දිහා බලාගෙන ඉන්නත් කියලා කියනවා. එතකොට සිත දිහා බලාගෙන හිටියාම සිත අවසන් වෙනවද අවබෝධයටපත් වෙනවද කියලා ඉන්නේ අහන්නේ. එහෙමයි. මේ වෙනස බුදු පියාණන් වහන්සේ සිතක් හෝ කයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ නිත්‍ය වූ දෙයක් කියනවා නම් උන්වහන්සේලා මෙතන බලවත් වෙච්ච තැන එකපාරට සිදුවෙච්ච එකක් ගැන නෙවෙයි උන්වහන්සේලා දේශනා කරන්නේ. ක්‍රමක්‍රමයෙන් මේකට ස්ථිර තැනක් බවට සකස් කරගත් එකක වේගයක් තමයි උන්වහන්සේලා පෙන්නන්නේ. මේක වේගයෙන් ස්පර්ශ කිරීමේ වේගයක් මත ඉක්මනින්ම හඳුනා ගැනීමේ වේගයකට අහු වෙලා තියෙනවා සිතක් කියලා. හැබැයි සිත සකස් වෙලා තියෙන්නේ එකපාරටම සිතක් ආවේ නැහැ. හඳුනාගත්ත ස්පර්ශයේ වේගයකට අහු වෙලා එකපාරටම මේ සිතට ආපු මුල පේන්නේ දැන් දකින්නෙම මල් ළඟ තියෙන කැමැත්තකින් දකින්න පුරුදු වෙලා තියෙනවා. මම කැමති විදිහට අහන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම මම සකස් වෙන්න අරමුණක් එක්ක බැඳිලා වෙන් කරගත්ත ගතියක වේගයෙන් ස්පර්ශ කරලා කැමති තැනකදී හඳුනා ගන්න තැනක නතර වෙලා තියෙනවා. එතකොට මේක වේගය කොහොමද කියලා මේ මානසිකාරයට හටගත්ත හේතුව මානසිකාරයක් විසක ඒක මම දැනගත් එකක් කියලා එකපාරටම නිත්‍ය තනක් බවට පත් වෙච්ච ආකාරයක් තමයි මේ වේගය කියන්නේ. උන්වහන්සේ මේ වේගයට නතර වෙන්න කියන්නේ අරමුණක් ආවොත් ඔහේ ඒ අරමුණ කියන දෙයට අපි බලාගෙන ඉන්න නෙමෙයි කියන්නේ අරමුණ සකස් වෙන හේතුවට අනුග්‍රහ නොකර නැවත තවදුරටත් අනුග්‍රහ නොකර සිදුවෙන ක්‍රියාවලිය අපිට සිහිය තුල කරනකද ඒකට බැඳෙන්නේ නැතුව මේ ක්‍රියාවලිය සිදුවෙන්න ඉඩ අරින්න කියලා කියන්නේ. ඒ සිත දිහා බලාගන්න කිව්වොත් එහෙම සකස් වෙන තැනදී දිගටම හට ගැනීමක් තුල අපි දැනගත්ත දෙයක් තුල තමයි අපි ඒ දැනගන්නේ. එතකොට ඒක යම් වෙලාවක ඒ ක්‍රියාවලිය සිදුවෙන්න ආරම්භ ඒක යටපත් කිරීමක් වශයෙන් තමයි සංසිඳීමක් වෙන්නේ. සංසිඳීමක් මිසක ඒකේ අවබෝධයටපත් වෙන්නේ නැහැ. මොකද ඒක හටගත්ත හේතුව කුමක් හේතු කොටගෙනද කියලා මම කියන එකට ස්පර්ශ කළා ඒක අර්ථකථන දෙන්න ගියොත් එහෙම ඒ හේතුව මම මොන අයිතියක්ද කියලා අයිතිය මෙලිලා ඉන්න පුළුවන් තරම් ඒකට අනුග්‍රහ නොකර හිටියොත් පමණමයි ඒක ඇතිවෙච්ච හේතුව දැනගන්න පුළුවන්. එහෙම නැතුව හටගත්ත දේත් එක්ක හඳුනගන්න ගියොත් මේක ක්‍රියාවලිය හා ක්‍රියාත්මක භාවයක් සිදු වෙනවා. ඒකත් එක්කම දන්නේම නැතුව සියුම් වෙනවා ගොරෝසු වෙනවා. හැබැයි ඒක අවසන් කරලා නැහැ. මුලින් උපුටා දමලා නැහැ. මුල හොයාගෙන නැහැ. ඒකට හේතුව තමයි තවදුරටත් අරමුණු වලින් මිදීමේ විවේකයක් තියෙනවා. ඒකෙත් තියෙන බැඳීම තුල දෙකක් එකට ස්පර්ශ වෙනකොට දැනෙනකොට හට ගන්නකොට දැනගත්ත කෙනෙක් වශයෙන් නැගිටින ගතිය. නැගිටින ගතියක් තුල මේක තවදුරටත් දැනීමක් තුල විඳින්නෙක් වශයෙන් ක්‍රමක්‍රමයෙන් බලවත් වෙච්ච ගතිය තමයි මේ නිත්‍ය තැන් විතර. ඒ සෑම දෙයක්ම ක්‍රමක්‍රමයෙන් ළඟා වුණා හිතට. එහෙම නැතුව පැවතිච්ච තැනක් ඒව නෙවෙයි. සිතක් ගැන කතා කරන තාක්කල් මම නැගිටලා ඉන්නවා අනිවාර්යයෙන්. ඒතර මැද ඉන්නවා කියන්නේ බෙදන්න මම ඉන්නවා. මම ඉන්න තාක්කල් කැමති
අකමැති දෙකක් තියෙනවා. එතකොට මේක ලෞකික උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න කෙනෙකුට මේක දකිනවා උපේක්ෂාවක් තුළ යටපත් වීමක් තියෙනවා. විදර්ශනාවෙන් තියෙන්නේ උපේක්ෂාව කියන එකට වඩා නුවණක් මතුවෙනවා. විමසුම් නොවන සිහියෙන් ඉන්නවා. ඉන්නකොට දකිනවා මේකත් එක්ක බැඳී ඉන්නකොට ඒකත් එක්ක ක්‍රියාත්මක වෙනකොට වේගයක් තියෙනවා. ඒකත් එක්ක මේවා දැනෙන තැනදී උපේක්ෂාවක් තියෙනවා. ලෞකික ගතියක්. ලෞකික උපේක්ෂාවදී යටපත් වීමක් විතරයි තියෙන්නේ. ඒක මේ සිතක් එක්ක හඳුනාගත්ත අරමුණේ වේගවත් බවින් වෙදිච්ච යම් පිහිටා ඉන්න තැනකදී විවේකයෙන් සම්බන්ධතාවයෙන් විදිච්ච තැනකදී දැනෙන දෙයක්. නැවත සම්බන්ධ වෙනකොට ගිනි ගන්නවා. මේක අවබෝධයෙන් දැක්කොත් මෙතන සම්බන්ධ වෙන තැනදී අනාත්මය කියලා දැක්කනම් මේක අනාත්මය මට බෙදන්න කිසි තැනක මට එතන ඉතිරියක් තියනවාද කියලා අවබෝධ කරගත්ත කෙනෙක් දකිනවා මෙතන මට උපේක්ෂාවක් කරන්න තැනක්වත් මෙතන මොන හේතුවකට මම අර්ථකථන දෙන්න පුළුවන් උපේක්ෂාවට කියලා. අනාත්මය කියන්නේ ඒකට ඕන විදිහට ඇති වෙලා ඒකට ඕන විදිහට නැති වෙන අයිතියකින් බැහැර වෙච්ච ධර්ම එකතු වෙච්ච කිසිම පාලනයක් කෙනෙකුට කරන්න බැරි අයිතියකට නොබෙදිච්ච හේතුවක ගති ස්වභාවයක්. මේ හේතුව දැක්කොත් එහෙම බෙදීමේ ඵලයක් මෙතනට හේතු වෙන්නේ නැහැ. ඒ හේතු අනාත්මයක් ගති ස්වභාවය දක්න තාක්කල් මේ සිත කියන වචනයක් අහලවත් ගන්න බෑ. එතන මමක් නැහැ. මමෙක් නැති වෙන්න නම් එතන තියෙන්න ඕනේ මෙතෙක් හිටපු අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ. අවිද්‍යාව සටහන් කවදාද මේ අවිද්‍යාව සටහන් මේ විදිහට මම ස්පර්ශ කරලා මට බෙදීමට මම ගියේ කොමන අයිතියක් තුලද? මේක අයිතිකාරයක් නැති වෙන්නේ. කවදා නැති වෙන්නේ සිතේ අයිතිය. සිත බෙදෙනවා කියන තැනදී සිත නිරුද්ධ කළා නෑ. සිතේ නිරෝධයනේ. ඒ හඳුනාගත්ත සංඥාව තුළ විදීම් වලින් මිදිලා මේක නිරෝධ කරපු ආකාරයක් තමයි තියෙන්නේ. විදීමෙන් මිදෙන්න ඕන. එහෙනම් මේ ධාතුව කියන තැනදී දැනට දැනෙච්ච ගති ස්වභාවයකදී දැනීම තුළින් නැගිටිච්ච ගතියට හික්මීමේ බලවත් භාවය නිසා ලෝකයේ තුල අවබෝධයෙන් මේ වගේ රැවටුණ ගතියෙන් කලකිරීම තුළ තවදුරටත් ක්‍රියාත්මක වීමේ ගතියෙන් මිදුණු විවේකයේ කියන තැනදී සම්බන්ධතාවයක් නැහැ කියන එකයි අයිතිකාරයේ විවේකයක් නෙමෙයි. ක්‍රියාත්මක භාවයෙන් සම්බන්ධතාවයෙන් මිදුණ මේ නෙක්ඛම්මේ කියන තරම් ධර්මතාවයක් වශයෙන් සම්බන්ධතාවයෙන් මිදිච්ච තැනක තමයි මේ සිත ඒ ආකාරයෙන් මේ දැනට සිත කියලා වේගයකට අහු වෙච්ච දිහා සිතේ සකස් වීම බලාගෙන ඉන්න එක තුළ සිතට හේතු සකස් වෙන ආකාරයයි බලාගන්න කියන්නේ. මේක හටගත්ත හේතුවයි බලන්න කියන්නේ. සිතේ දිහා බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. සිතක් තියෙනවා, සිත දිහා බලාගෙන කෙනෙකුත් ඉන්නවා. ඒකට අනාත්මය කියන්න පුළුවන්ද? ඒකට අනාත්මය කියන්න බෑ. සිත නිකන් නෙමෙයි සිතට හටගන්නේ කොහොමද කියලා ඒ හේතු හොයාගන්න කොටයි ඒකේ ධර්මතාවයන් ස්පර්ශය වෙනකොට කවදායි ආස්වාදයෙන් එකතු වෙන්නේ කොහොමද? ඒ ධර්මයේ එකතු වෙන තැනදී දෙකක් එකට ගැටෙනකොට ඒ ධර්මයේ ස්පර්ශ කරපු තැන තමයි දැනුත් එනා මේ බෙදන්නට කැමැති අකමැති විදියෙන් මැදමාවතක් කියලා මේ එකතු වෙන තැනදී බැඳෙන්න එපා කියලා ඊළඟ මොහොතක් නිර්මාණය කරන්න මෙතන එකට නෑ මේක වෙන් වෙච්ච එකක් ඇසට අරමුණක් කනට සද්දයක් කියලා හරි ඒ දැනට ඇස කන නාසය කියලා දුන්නේ මම කියලා හිතාගෙන මගේ කියලා මේ වැරදි අවබෝධයට දැනට පෙන්නවා බාහිර අභ්‍යන්තර වශයෙන් පෙන්නවා දෙකක් එකට ගැටෙන ගතියක් පෙන්නවා අයිතියක පෙන්නවා ඔබ මේ බෙදන්න යන අයිතිය පෙන්නවා
එහෙනම් ඒ ධර්මයෝ දෙකක් එකට සකස් වෙන තැනදී එකට නැහැයි කියලා පෙන්වන්න මැදක් ගෙනාවට නැවත නැවත එකතු වෙන අවස්ථාවක් එහෙම නැත්නම් හට ගැනීමක් කියලා පෙන්වන්න මෙතනදී මැදක් කියලා පෙන්වුවේ ඒක එකට නැහැයි කියන එක පෙන්වන්න. ඒකට විඳින්න ඔබට අයිතියක් නැහැ. මේ හටගන්න හේතු එතනම අවසන් කියලා දැක්කොත් එයා දකින රූපේ පැත්තට හැරෙනවා. අවසන් කියලා දැක්කොත් රූපේ පැත්තට හැරලා රූපයෙන් අවසන් වෙනවා. ඒ තමයි මේ රූපේ අනිත්‍ය බව වටහාගන්නේ. මේක කවදාවත් දැනට කෙනෙක් කියලා හිතුවත් උපදින්න කෙනෙක් නැහැ. උපදින්න කෙනෙක් කියලා දැනට ගත්තේ ඒ වචනේ ගත්තේ හටගන්න හේතුවක් මෙතන හට ගැනීමක් නෑ. විනිච්ච දේවල් මෙතන තියෙන්නේ. අනිත්‍ය වෙච්ච දේවල්, අනාත්ම වෙච්ච දේවල්. එතකොට මෙතන ඉපදෙනවා කියන තැනක් උන්වහන්සේ අපිට වචනයක් දුන්නේ. හට ගන්නවා කියන තැනක ස්පර්ශ කරමින් ඉන්න තාක්කල් රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන් මෙතන හටගෙන නිරුද්ධ වෙන තැනදී ඔබ තවදුරටත් නැවත බලාපොරොත්තුවක් මත ඉන්නවා හට ගන්නකම්. නැවත හට ගන්නකම් බෙදන්න. බෙදෙන තැන මෙතන අවසන් කියලා පෙන්වන්නයි මේ යන්නේ. මේව කවදාවත් ඒ හට ගැනීමක් නෙමෙයි උනේ බිඳුණු බවක් එතන තිබුණේ අවසන් වෙච්ච එකක්. ඒ නිසා සිතේ අවබෝධයට සිත හටගන්න හේතුව හොයාගත්තොත් ඒ හේතුව හටගන්න ඒ මේ කුමක් හේතු කොටගෙනද කියලා දැනගත්තොත් තමයි කාය ස්පර්ශය කියලා කවදා හරි මොනවාසි අපිට පෙන්නලා තියෙන්නේ. මානසිකාරයකට එකතු කරගෙන මනෝස්පර්ශයක් ලසෙන් පටිසම්පාදය තුළ අවිද්‍යාව පත්‍ය සංකාර ඇතිවෙච්ච හේතුව දන අවිද්‍යාව. අඩගත් මානසිකාරය තුළ. මේ සංස්කාර තුළ දැනෙන දැනෙන සෙමින් නැගිටගෙන ඇලී ගැටීම් තුළ බෙදීමකට අහුවෙච්ච ආකාරයක් තමයි නාසලා මේ නාම රූප දෙක වශයෙන් නාසලා දේශනා කරන්නේ. පැහැදිලි වුණා.